Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අදත් ඔන්න අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් දැන් මම මේ ලෑස්ති වෙලා ඉන්නේ ටවුන් එකට පොඩ්ඩක් ගිහින් එන්න. අපිට කරගන්න වැඩ වගේක් තියෙනවා. ඉතින් ඒකට තමයි දැන් මම මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් කලින් සතියේ අඟහරුවාදා හවස 3ට මම හැමදාම වගේ vlog එකක් ගේනවනේ. ඒ වුණාට ගිය සතියේ මට ඒ විදිහට vlog එකක් ගේන්න බැරි වුණා. මොකද මට මගේ ටර්ම් ටෙස්ට් එක තිබ්බා. ඉතින් ඒකට පාඩම් කරා. ඒ හින්දා ඒවත් එක්ක මට vlogs අරගෙන එන්න බැරි වුණා. ඒක තමයි මට මෙච්චර පරක්කු වුණේ ඔයාලට vlog එකක් අරගෙන එන්න. ඉතින් ඊට පස්සේ අපි බැංක් එකට ගියා. බැංක් එකට ගිහිල්ලා ඉවර වෙලා තමයි අපිට කරගන්න තිබ්බ ඉතුරු වැඩ ටික කරගන්න අපි ගියේ. අපිට ටවුන් එකේ කරගන්න තිබ්බ වැඩ ටිකත් කරගෙන ඉවර වෙලා මේ දවස්වල ඉතින් ගොඩක් රස්නේයිනේ. ඉතින් රස්නේ දවසකට එළියට බැස්සොත් අමතක කරන්න බැරි දෙයක් තමයි අයිස්ක්‍රීම් එකක් කියලා කියන්නේ. ඉතින් අපි අයිස්ක්‍රීම් එකකුත් කාලා ඊට පස්සේ අපි අපේ ගෙවල් ගාව තියෙන ලයිබ්‍රරි එකක සාමාජිකත්වය අරගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ අපි ලයිබ්‍රරි එකට ගිහිල්ලා මගේ එක්සෑම් එකත් ඉවර හින්දා කියවන්න පොත් ටිකක් ගන්න තමා හදන්නේ. ඉතින් අපි ගෙදර ගිහිල්ලා වොෂ් එකක් එහෙම දාලා පොඩි ක්ලීනින් වැඩ වගේක් කරා අවුරුද්ද ළඟ හින්දා. ඉතින් ඒක හින්දා ඒ දේවල් මම වීඩියෝ කරගත්තේ නැහැ. ඊට පස්සේ අපි ආපහු රෑ වෙලා ටවුන් එකට යන්න හදන්නේ. මොකද අපිට දවල් අරුවේ අපි ගියපු එක ටවුන් එකකින් ගන්න බැරි වෙච්ච බඩු ටික දැන් අනිත් ටවුන් එකට ගිහිල්ලා ගන්න තමා හදන්නේ. ඉතින් රෑ වෙලා තාත්තා එක්ක දැන් මේ වැඩ ටික කරගන්න තමයි යන්න හදන්නේ. මම මේ vlog එක කරේ 11 වෙනි සෙනසුරාදා. ඉතින් අවුරුද්දට ගොඩාක් ළඟ දවසක් හින්දා සේල් එකක් දාලා තිබ්බා. ඉතින් එතනනොත් අපි බඩු වගේක් ගත්තා. මේක ඉතින් අවුරුද්දට ස්පෙෂල් හින්දා දාලා තිබ්බ සේල් එකක්. අවුරුදු දවස්වලට විතරක් තියෙන එකක්. ඒක මේ
23 වෙනිදා වෙනකන් තමයි තියෙනවා කියලා ගහලා තිබ්බේ බෝඩ් එකක. ඊට පස්සේ අපි කාගිල්ස් එකට ගියා. ඒ ගිය වෙලාවේ තමයි දැක්කේ රිඩ්ස්බරි එකේ අලුතෙන්ම ආපු චොක්ලට් එක කාගිල්ස් එකේ තිබ්බා කියලා. ඉතින් ඒක try කරලා බලන්නත් එක්ක නංගී මමයි ඒකෙනුත් චොක්ලට් එකක් ගත්තා. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් මම මොනවද ටවුන් එකට ගිහින් ගත්තේ කියලා. ඉතින් මගේ ෆේවරිට්ම කලර් එක පර්පල් කලර්. ඒක හින්දා මෙන්න මේ පර්පල් කලර් පෙන්සිල් කේස් එක මම ගත්තා. ඊට පස්සේ මම තව ගත්තා මට ක්ලාස් ගෙනියන්න අලුත් බෑග් එකකුත්. ඉතින් ඊළඟ දවසේ උදේ දැන් මම බ්‍රෙක්ෆාස්ට් එක එහෙම අරගෙන දැන් මං හදන්නේ මට මග ඇරිච්ච රෙකෝඩින් එකක් තියෙනවා බලන්න. ඒක බලන්න තමයි දැන් මං හදන්නේ. ඉතින් දැන් මං හදන්නේ තව චූටි වැඩක් කරන්න. ඉතින් ඔයාලා තව චුට්ටක් ඉස්සරහට දකි මේකේ මම කලබලයට මේක ඉක්මනට හදලා ඉවරයක් කරන්න ඕන හින්දා කලබලයට මේක ලියන්න ගිහිල්ලා ෂෝට් නෝට් කියන එකේ එච් අකුර හලලා තමයි මම මේක ලියලා තියෙන්නේ. ඕ අකුර ලියලා ඉවරුණාට පස්සේ මට තේරුණා මං අර එච් අකුර හලලා ලියලා තියෙන්නේ කියලා. ඒ වුණාට ඒක මං කපන්න ගියේ නෑ. එතකොට ඉතින් කැත වෙන හින්දා ඒකින්ද ඉතින් ඔහොම තිබ්බා.
ඊට පස්සේ දැන් මම මේ කරන්න හදන්නේ දැන් ඉතින් අවුරුද්දත් ළඟ හින්දා මගේ රූම් එකත් ඩීප්ලි ක්ලීන් කරන්න තමා හදන්නේ. ඒ වගේම ඔයාලට මේ ව්ලොග්ස් වල මම ස්ටඩී කරන ක්ලිප්ස් නම් වැඩිය දකින්න බැරි වෙයි. මොකද මේ දවස්වල මමත් වැඩියම ස්ටඩී වලට ෆෝකස් කරලා නැති හින්දා තව ඉස්සරහට මට ඔයාලට ස්ටඩී ක්ලිප්ස් වැඩිපුර තියෙන ව්ලොග්ස් ගේන්න පුළුවන් වෙයි. මොකද ඉස්සරහට මට කොහොමත් වැඩ ටිකක් කරන්න තියෙන හින්දා. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. ඉතින් ගිහින් එනකම් සතුටින් පරිස්සමින් ඉන්න.